රසීස් කිචන් කෝර්නර් එකේ අද දවල්ට හදපු කෑම වේලේ විස්තරේ තමයි මං අරගෙන එන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නවනේ අද මොනවාද මගේ මුළු තැන්ගේ හැදුවේ කියලා. ඔන්න කොස් ගෙඩියක් හම්බුණා. ඉතින් මේකෙන් කිරි කොස් මාළුවක් කිව්වා. කොස් ගෙඩිය හොඳට පැහිලා තිබ්බ හින්දා වතුර එකතු කරන්න ඕනේ බොහොම සුළු ප්‍රමාණයයි. මේකට මම කොච්චි මිරිස්, එතකොට කහකුඩු, අමුතුන පහකුඩු, ගම්මිරිස් ඇට කීපයක්, රතු ලුණු, කරපෙංචා ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩක් එකතු කරලා තැම්බෙන්න තිබ්බා. ලිපේ තැම්බෙන්න තියෙන ගමන් දිය කිරි ටිකත් මිටි කිරි ටිකත් වෙන් කරලා අරගත්තා. තැම්බුණු කොස් මාළුවට දිය කිරි මිටි කිරි දෙකම එකතු කරලා හොඳට පැහෙන්න තිබ්බා. තැම්බීගෙන එනකොට එකතු කරගත්ත කිරි මිශ්‍රණය උණු වුණාට පස්සේ ඒකට උඩින් කළු කුඩු ස්වල්පයක් ඉහලා ගත්තා. ඊට පස්සේ මං හදන්නේ මාළු මිරිස් කරල් තෙම්පරාදුවක්. මාළු මිරිස් කරල් ටික හොඳට හොදලා මේක දෙකට මැදින් පලාගෙන කිරි එකතු කරලා හින්දලා උයා ගන්න තමයි යන්නේ. ඔන්න මාළු මිරිස් කරල් ටික කපාගෙන ඒක ඇතිලියකට දාගත්තා. ඊට පස්සේ ඒකට කහ කුඩු ස්වල්පයක්, අමුතුන පහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු ස්වල්පයක්, කුරුඳු පොතු, එතකොට රතු ලුණු, කරපෙංචා, රම්ප, උළුහල් ඇට කීපයක් එකතු කරලා උඹල කුඩු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඒකට මම තෙල් මොකුත්ම එකතු කරගන්නේ නැහැ. දිය කිරි මිටි කිරි දෙකම එකවර දාලා මේක හොඳට ලිපේ තියාගෙන නටව ගන්න ඕනේ. ඉතින් මේ මාළු මිරිස් හින්දුම හරිම රහයි. මේකට මැදට පිරවුමක් දැම්මම ඊටත් වඩා රහයි. මං අද ලේසි විදිහට මාළු මිරිස් ටික මෙහෙම හින්දලා අරගත්තා. ඊට පස්සේ මං හදාගන්නේ කොකුල් මස් මිරිසට යුක්මක්. ඉතින් ඒකට මුලින්ම මිරිස් කුඩු තේ හැඳි දෙකක්, 3-5 කුඩු තේ හැන්දක් එකතු කරගෙන හොඳට කබලි මේක කළු පාටට එනකන් වගේ හුරුවට බැද ගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්ත කොකුල් මස් වලට කහ කුඩු, එතකොට විනාකිරි ස්වල්පයක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ඔක්කොම එකතු කරලා බැදගත්ත මිරිස් කුඩු ටිකත් එකතු කරලා හොඳට තැවරුමක් වෙන්න තියාගන්න ඕනේ. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මන් දානවා සුදු ලුණු, අමු ඉඟුරු, කරපෙංචා, කරාඹු නැටි, එතකොට බීලුණු ගෙඩියක්, රම්ප තියෙනවා නම් ඔයා ළඟ සේර උනත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැදගෙන කොකුළු මස් ටික මේකට එකතු කරගන්නවා. වතුර ගොඩාක් එකතු කරන්නේ නැහැ. කොකුල් මස් වල තියෙන වතුරෙන්ම ඒක තැම්බෙන්න අරිනවා මුලින්ම. ඊටත් පස්සේ මම මේක හොඳට වහගෙන වතුර ස්වල්පයක් එකතු කර ගන්නවා. දැන් කොකුල් මස් ටික හොඳට තැම්බෙන්න තියෙනවා. ඒ අතර මං හදන්නේ කිරි අඟුන කොළ සම්බෝලයක්. ඉතින් ඒකට බීලුණු ගෙඩියක් ලියාගෙන, අමු මිරිස් කරල් 2-3ක් ලියාගෙන, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, දෙහි ඇඹුල් ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කර ගන්නවා. ඒකට කපාගත්ත අඟුන කොළ ටික එකතු කර ගන්නවා. ඊටත් පස්සේ ගාගත්ත පොල් ටිකක් මේකට එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්නවා. අඟුන කොළ සම්බෝලේ හරීම රහයි. ඉතින් කිරි කොස් වෑංජනයත් එක්ක අඟුන කොළ සම්බෝලය හොඳට ගැලපෙනවා කියලා අපි ඔක්කොම දන්නවනේ. ඒකයි මං අද අඟුන කොළ සම්බෝලේ හැදුවේ. ඉතින් ඒ අතර කුකුල් මස් ටික හොඳට තැම්බෙනවා. තැම්බීගෙන එන වෙලාවට මිටි කිරි ස්වල්පයක් මේකට එකතු කරගන්නවා. එහෙම නැතුව මිරිසටත් හොඳයි කිරි පොඩ්ඩක් එකතු කරාම කුකුල් මස් වල තියෙන රහ වැඩි වෙනවා. ඔන්න ඉතින් අද දවල්ට මගේ රාජභෝජනේ. මාළු මිරිස් හින්දලා උයලා කුකුල් මස්,
එතකොට අඟුණ කළ සම්බෝලයයි කිරිකොස් වෑංජනයයි. අද දවල් බතට අපේ ගෙදර සූදානම්.